හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ ආයෙත් ඕගොල්ලොන්ට වගාවේ වීඩියෝ එකක් දාන්න හිතුවා. ඉතින් ඇත්තටම මේ දවස්වල හරිම කාර්යබහුලයි. මොකද ගොඩාක් දේවල් මේ අවුරුද්දේ මගේ ජීවිතේ වෙන ගමන් තියෙන්නේ. ඉතින් යන් බලන්න අපේ අප්පච්චි බණ්ඩක්ක කපනවා තනියම. දැන් වැටුණා කියලා අම්මා කිව්වා එකපාරක්. ඒ හින්දා මම වැඩ ඔක්කොම පැත්තක දාලා ආයෙත් ඉක්මනට දුවගෙන ආවා. යන් බලන්න එයා බණ්ඩක්ක කපනවද කියලා. මේ තියෙන ළමයි ලස්සනට නියර දිගේ බණ්ඩක්ක හැදිලා තියෙන විදිය බලන්නකො. ඉතින් මාර ලස්සනයි නේ. අන්න ඉන්නව ඈත. බණ්ඩක්ක කපන අපි යන්කො බලන්න එයා ළඟට. ළමයි මේ අප්පච්චි බණ්ඩක්ක කපනවා. හලෝ අයියා good morning. good morning. මොකද කරන්නේ? බණ්ඩක්ක කපනවද? මේ අම්මා වැටුණා කියලා කිව්ව හින්දා මම මෙදුවගෙන ආවේ බලන්න. පොඩි බබෙක් නෙමෙයිද? මේ ළමයි මලුත් ගොඩාක් පිපිලා තියෙනවා. ඒ වගේම දැන් කුඹුර ඔන්න පෙයිදිලා තියෙනවා. මේ තව ටික දවසින් කුඹුරු කපන්නත් අපි ලෑස්ති වෙන්න ඕනේ. මුලි ආයෙම පීදිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ ලොක්කයි අද බණ්ඩක්ක කපන්නේ. බලන්නකො ලස්සන කර. ඔය ළමයි බණ්ඩක්ක කපනවා. ඔයගොල්ලෝ බලන්නකො. ඒ කපනකොට තියෙන කරලේ කොලෙත් කපලා දාන්න ඕනේ නේද අප්පච්චි? ඔව් අද ළමයි මේ හුලං සද්ද වැඩි මේ මාරු විදියට දඹුලට හුලඟක් අල්ලලා තියෙන්නේ. දැස්ස හින්දා. මෙන්න බලන්නකො ලස්සන මේ මාරු ලස්සන කරල් ඉතින් කපපු ගමන් කණ්ඩාස හිතෙනවා. හරි රසයි ළමයි තෙල් දාලා එහෙම හදන අපේ අම්මා. ගහේ බඩු කියලාලු කන්නේ ඇත්තටම හරිම රසයි මේ බණ්ඩක්ක මේ එවෙලෙම කපලා එවෙලෙම හදනවනම් ඉතින් මේ කූඩේ අපි අරන් ගියාම මේ ගමේ වටේ කඩේට දාන්න කියලා අරන් යන්නේ ඒ වුණාට මේ ඉක්මනට ටක් ගාලා කට්ටිය ගන්නවා මොකද කපපු ගමන් නිසා තවත් මල් හැදෙනවා දැන් ඉතින් මේ කුඹුරු කපන්නත් කාලේ හරි නේද අප්පච්චි බණ්ඩක්ක කරන් ළමයි මේ තව මේ මාසේ අවසන් වෙද්දි කුඹුරු කපන්න පුළුවන්. ඉතින් මුලින්ම යායේ තියෙන්නේ අපේ කුඹුර. අපේ එකට තමයි ඉතින් මැෂින් එක දාන්න ඕනේ. මැෂින් එකට කතා කරන්න ඕනේ. මේ ඉතින් එහෙම තමයි වැඩ වෙන්නේ. ඉස්සරහට අපි ගොයන් කපන වීඩියෝ අරගෙන එන්න. මේ අද ලොක්කයියත් එක්ක ඉතින් බණ්ඩක්ක කපන්න තමයි මට තියෙන්නේ. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සම්